නාගයෝ මකර රජුන් තක්ෂක් රැවටුණා. එතකොට ඔයා තක්ෂක් වහම වෙන්න ගියාද? එයා හුදේට මං කියන දේට රැවටුණා. එයා ඉතියක්වත් දුන්නේ නැද්ද මං ගැන? මං එයාට බොරුවට කිව්වා එයාගේ මල්ලි වගේම එයාවත් විනාශ කරන්න මකරෙක් වෙනවා කියලා. එයාගේ මල්ලි මැරෙන විදිහ ඒ හැම දෙයක්ම මට එයාගේ බලෙන් පෙන්නුවා. එයා පෙන්නුවේ එයාගේ මහතුරෙක්ට. එයා හිතුවේ නෑ හින් මම කරයි කියලා. ඔයා මේ කරපු දේ නිසා මගේ ගෙදර තවත් දැහැ ගන්න පුළුවන්. මහා බල සම්පන්න මකර රජුනි, ඔබටයි මම දිවියක පුරා සේවය කරන්නේ. එයා දැන් කොයි හරි ඉන්නේ කියලා වට කියන්න බැරි ශේෂ්. මම කලින් එයාව රවට්ටපු වෙලාව නම් එයා හිටියේ මොකක්ද 아무තු ගෙදරක. දැන් නම් කොහේ ඉන්නවද කියලා කියන්න බෑ මකර රජුනි. මේ අර මකර නේද? ශේෂ් එහෙනම් යමාව රවට්ටුවා. ඔගේ මොල්ට වෙච්ච හැමදේම දන්නේ නැතුව මම කිව්වේ හතුරෙක්ටනේ. බල කරනවා. එහෙනම් මං කරන දේ දෙන්නම එක සැරේ මැරුවොත් මට තමයි මැරෙන්න වෙන්නේ. ඒක නිසා ශේෂ්ඨ මරලා දාන්න ඕන. ඊට පස්සේ මකරව මරනවා. මම දැන් කොහොමද ශේෂ්ඨ එන්න කියන්නේ? ශේෂ්ඨ පළවෙනියට මරලා දැම්ම නම් මකරව මරන්න ලේසි. අනේ ශිවදෙවියනි, මම කොහොමද ශේෂ්ඨ එන්න කියන්නේ? ශේෂ්ඨ මට ඒකට ගෙනලා දෙන්න මොනම හේතුවකට හරි. මකර රජුනි, මං ගිහින් තක්ෂක් හොයාගෙන ඉන්නම්. කොහේ තක්ෂක්? තක්ෂක් මේ ගෙදරින් ඉන්නේ. කොහේ තක්ෂක් නෑනේ. චීස් මකර රජුනි. ඔව් මකර රජු තමයි. කොහොමද චේස්? තක්ෂක්